ගාමිණී ඡන්ද කියලා ඉස්සර මිනිස්සෙකුගෙන් බ්‍රාහ්මණ තරුණියෝ ටිකක් කියනවා ගාමිණී උඹ කොහෙද යන්නේ? ඊට පස්සේ කියනවා මම මේ රජ්ජුරුව මොන ගහෙන්ද යන්නේ? එහෙනම් අනේ රජ්ජුරුව හරි නුවණක්කාරයිලු අපේ ප්‍රශ්නයකට උත්තරයක් හොයාගෙන වරින්. ඊට පස්සේ කිව්වා මොකක්ද උඹලට තියෙන ප්‍රශ්නේ? ඒ තමයි ගාමිණී අපි ඉස්සර හොඳට පාඩම් කළා. හොඳට මතක හිටියා. මේ දැන් හරියට මතක හිටින්නේ නෑනේ. ඊට පස්සේ අපි වෙනදා විදිහටම මේ වැඩපිළිවෙලෙම ඉන්නවා අපිට මතක හිටින්නේ නෑ. ඉතින් මේ ගාමිණී ඡන්ද ගිහිල්ලා ඒ නුවණැති රජතුමාගෙන් අහනවා. රජතුමා කියනවා අනිවාර්යෙන් ගාමිණී අකලට හඬලන වෙලාවට හඬලන්නේ නැති කුකුලෙක් ඉන්න ඔය බ්‍රාහ්මණයෝ පාඩම් කරන තැන. ගිහිල්ලා බලන්න කිව්වා. ඇත්තටම වෙලාවට හඬලන්නේ නැති කුකුලෙක් ඉන්නවා. ඒක හිතුන වෙලාවට කෑ ගහනවා. හිතුන වෙලාවට කුකුලා කෑ ගහපු ගමන් අර කොල්ලෝ ටික නැගිටිනවා. බ්‍රාහ්මණ කුමාරවරු. ඒ කාලේ ඔරලෝසුව නැහැනේ. ඒ වෙලාවට නැගිටලා පොත්පත් බලනවා. ඒතර වෙලාව හරිම වෙලාවට නෙවෙයි නැගිටින්නේ. එහෙම නිදි කිරා වැටෙනවා. නිදි කිරා පාඩම් කරන ඒවා මතක හිටින්නේ නැහැ කිව්වා. අඩ නින්දෙන් පාඩම් කරන ඒවා අමාරුවෙන් පාඩම් කරන ඒවා මතක හිටින්නේ නැහැ කිව්වා. ඒ නිසා රජුරෝ කියනවා ඔය බ්‍රාහ්මණයන්ට කියාපන් වෙලාවට හඬලන කුකුලෙක් මේ ළඟ තියාගන්න කියලා. ඒ කාලේ ඔරලෝසුව වුණේ කුකුලා තමයි. කුකුලා ඔරලෝසුව. ඊට පස්සේ උන් හරියටම උදේ පාන්දර කෑ ගහනවා. ඉතින් ඒකෙන් නැගිටලා මොන කට හොදන්න පාඩම් කරනවා. එතකොට ඒ නිසා ළමයි තුල ඔබ තුල අර වෙලාවට නිදා ගන්න එක වෙලාවට ඇහැරෙන එක ක්‍රමානුකූලව තියාගන්න ඕන. ළමයිට පාඩම් කරනවා විභාගෙ ළඟයි කියලා උණ්ඩ නිදි කිරා ඔය පොත උඩ බුදියා ගන්න දෙන්න එපා. වැඩක් නැහැ. අපරාධය. හරියට නිින්දත් නැහැ පාඩමුත් නැහැ එතකොට. අනිවාර්යෙන් O level A level කරන ළමයි අඩුම පැය 5ක් 6ක්වත් ළමයෙක් නිදා ගන්න නම් ඕන. මේ නිින්දක් නැතුව නිකන් මැරිගෙන මේ කරන දේවල් වලින් ওই ළමයිගේ වෙහෙසයි පීඩනේ අවසානයේ ඇති දෙයක්වත් නැහැ. ඒ නිසා වැඩ පිළිවෙලක් හදාගන්න දවසට අනිවාර්යෙන් අවම පැය 5ක් 6ක්වත් නිදා ගන්න එක. වැඩ කටයුතු අඩු කෙනෙක් නම් පැය 8ක් කියලානේ කියන්නේ. 7ක් 8ක් වගේ. ඉගෙන ගන්න ළමයෙක් අඩුම තරමේ පැය 5ක් 6ක්වත් පැය 5ට නම් අඩුවෙන් නිදා ගන්න නැතුව ඒ මනසට නිදහස්. මොකද අනිත් ඇහැරලා ඉන්න හැම වෙලාවෙම ඔළුවට බරක් දෙනවනේ යා. ඉතින් ඒ නිසා අම්මලා තාත්තලා මේ කාලසටහන ළමයිට හදලා දෙන්න. ආඩම් මතක නැති අයට ඇත්තටම කරන්න තියෙන්නේ හිත සංසිඳව ගන්න එක තමයි මූලිකම අභ්‍යාසය. එයාගේ හිත කැළඹෙන පැති ටික අඩු කර ගන්න ඕන. ඔය උන්නාබ කියලා බ්‍රාහ්මණෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් අසා සිටියා. ඉස්සර ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට හොඳට මතක හිටිනවා. මේ දැන් මතක හිටින්නේ නැහැනේ. මට ආවර්ජනය කරන්න බෑ. ඉස්සර පොඩි දේ මතක හිටිනවා කියාගෙන යනකොට මානසිකාර කරනකොට පාඩම් නොකරපු දේවල් මනසට නැගෙනවා. මේ දැන් පාඩම් කරපු දේවලුත් අමතක වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ඔකට හේතුව බ්‍රාහ්මණී නීවරණ. මේ නීවරණ කියන එක අපගේ හිත අන්ධ කරනවා. අපේ ඇස් අන්ධ කරනවා, චක්කු කරනවා, පඤ්ඤාය දුබ්බලී කරනවා, ප්‍රඥාව දුර්වල කරනවා. මේ කාමච්ඡන්දේ. කාම අරමුණු රාගය විසින අරමුණු හිතට වැඩිපුර මානසිකාර වෙනවා. හිතනවා. ඊට කැළඹුණු වතුරක් හොඳටම කැළඹිලා තියෙනවා වගේ අර ඇතුලේ තියෙන දේවල් පේන්නේ නැතු යනවා. තරහ ගතිය වැඩි වෙනවා. නිතර තරහ ගන්නවා. තරහ ගතිය වැඩි වෙනකොට මතකේ නැති වෙලා යනවා. බ්‍රාහ්මණේ වතුරක් වුණත් ගොජ ගාලා උතුරනකොට උතුරන වතුරේ මූණ බලන්න බෑ කිව්වා. ආහන්නේ වගේ කිව්වා. ඊළඟට නිදා ගන්න ගතිය වැඩි වෙනවා කිව්වා. නිදා ගන්න ගතිය වැඩි වුණොත් එහෙම නිින්ද හරියට නැති වුණොත් මතකේ නැති වෙනවා කිව්වා. හරියට බ්‍රාහ්මණය වතුරක් දියසෙවිල් වලින් වැහුණාට පස්සේ ඒ දිවසෙවිල් වලින් වැහුණ වතුරේ මූණ බලන්න බෑනේ. අන්න ඒ වගේ කිව්වා. ඊළඟට තමයි කිව්වා තමන් මොන හරි අරමුණක ඉල්ලිලා දුකෙන් ඉන්නවා කිව්වා. ෂොක් වෙලා මොකක් හරි දුකක්. මෙයාලා මට ආදරේ නෑ, මාව බලන්නේ, මට ඉගෙන ගන්න බෑ, මට පාඩම් හිටින්නේ,
අරක මේක කියලා මහරි ෂොක් වෙන අරමුණක්. හිතට පීඩනයේ අපහසුව ගෙන දෙන අරමුණක් එක්ක ඉන්නවා. පසුතැවිලි වෙනවා. එක්ක ඔයාගෙන් සිල් කැඩිච්ච දෙයක්, එක්ක ඔයාගෙන් වෙච්ච අතපසුවීමක්, එක්ක ඔයා කාට හරි සැරට පරුසට කතා කරපු දෙයක්. ඔය වගේ එකක එල්ලිලා ඉන්නවා මනස්ගතයක. බුදුරජාණන් වහන්සේ වදාලා තින්ත සායන් දිය කරපු වතුරක මූණ බලන්න බෑ වගේ. ඒ හිතට මතකේ එන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා හිතේ සැකේ තියෙනකොට මෙහෙම ගිහිල්ලා හරියයිද මේකින් කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන් කරන දේ ගැන තමන්ට විශ්වාසයක් නැහැ. අන්න එතකොටත් මතක හිටින්නේ නැහැ කිව්වා. නීවරණ පහ නිසා. ඒතර පංච නීවරණ ප්‍රබල වීම තමයි මතකය අඩු වෙන්නත් ආවර්ජනය කරගන්න අඩු වෙන්නත් හේතු භූත වෙන්නේ. ඒ නිසා හිත සංසිඳවන හිතේ අර මේ මානසික පීඩනය අඩු කරන විදිහේ වැඩපිළිවෙලක් යොදන්න ඕන. ওই ළමා ලපටින් උඹලට ඔය ඉගෙන ගන්නවා මතක හිටින්න නම් දරුවනේ. ඒ අපිට මතකේ නැති ඉස්සරට වඩා දැන් හිතේ අලකලංච වැඩි. හිතේ එක එක නීවරණ සංකල්පනා සක්වලම් කරනවා. ගෙවල් වල ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, නෝනගේ ප්‍රශ්න, මහත්තයාගේ ප්‍රශ්න, රැකියාවල ප්‍රශ්න, අර ප්‍රශ්න, මේ ප්‍රශ්න, අරවද මෙව්වද ඔක්කොම ඔළුවේ අලකලංච වැඩි. වැඩි නිසා මතකයක් නැහැ. ඒ කියන්නේ අර මොකක්ද ඒකට කියන්නේ මොහේ ඉන්නවා. එක සමාජේ නම් කියන්නේ ගංජා ගහුවා වගේ කියලා. ඔහේ මොකද්දෝ වෙලා ඉන්නවා මතකයක් නැහැ. කියන දේ කරනවා. ඔළුවට එන්නේ නැහැ. පරණේව මතකේ ආවර්ජනේ ඔක්කොම සංකල්පනා ගොනු වෙලා එහෙම එන්නේ. හේතුව නීවරණ බහුල බව. ඉස්කෝලේ ළමා ළපට ඉන්න මතක නැතු වෙන්න වෙනත් හේතුවක් ඔතනින් එහා තරම්. මිනිස්සු කියන්නේ පොන්චි කාලේ හොඳට ඉගෙන ගත්තා මෙයා පන්තියේ පළවෙනියා වුණානේ දැන් මේ ඕ ලෙවල් ළඟයි ඒ ලෙවල් ළඟයි මුණ්ඩ දැන් පාඩම් කරන්නේ කම්මැලි බුදිය ගන්නවා වැඩි අනේ හඳුරන්නේ මොකද්ද වෙලා කියලා අම්මලා ඇවිල්ලා දේවාලයක කන්නලව් කරනවා වගේ අපි ඉස්සර අපිට කන්නලව් කරනවා. මුන්දලගේ අතට මිනිගිරියකෝ අතට පහනකුයි දුන්නා නම් ආයි ඉන්දියාවේ කෝවිලක්ම තමයි. එච්චර ප්‍රශ්න. ඒකට ඕකට ඉතින් වෙනත් හේතුවක් නැහැ. මේ මුංගේ අතේ තියෙන මේ ෆෝන් එක තරම්. මේ ෆෝන් එක නිසා මුංගේ ඔලු කර කුරුවල් වෙලා තියෙන්නේ. ඕකෙන් හිතේ කෙලෙස් ඇවිස්සලා තියෙන්නේ. හිතේ දෝෂ, හිතේ සංකල්පන ඇවිස්සලා තියෙන්නේ. ඇවිස්සුනාට පස්සේ ඉගෙන ගන්න දේවල් මතක හිටින්නේ නැහැ. ආවර්ජනය කරන්න බෑ. ඕක වෙන්නේ මෙහෙමයි. ඇත්තටම වෙන්නේ ඉගෙන ගන්න දේ දැන් අපිට අහන කියන හැමදේම හිතට යනවා. හිතට ගියාට නීවරණ වලින් වැහෙනවා. කියන්නේ කාම අරමුණු වලින්, තරහ යන එකෙන්, නිදි මතෙන්, පසුතැවිලි වීමෙන්, සැක සංකා වලින් ඒක වැහෙනවා. බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් කරන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතකයේ කියන ඥානෙ ආවර්ජනය කළ විස්මිත මතක ඥානය ආවර්ජනය කළ ජයසිරි මහ බෝධීන් වහන්සේට උපස්ථාන කරන්න ඕනේ. කියන්නේ බෝධි පූජා. බෝමලු සුද්ධ පවිත්‍ර කරන එක, බෝධීන් වහන්සේට පැන් වඩන එක මතකයේ පිණිස පවතින පිනක්. ඕන ළමයි ඒවා මතක තියාගන්න ඕන කවුරු. බෝධි පූජා. මතකයේහිලා අග්‍ර භික්ෂූන් අතර ආනන්ද මොනිදුන්ට උපස්ථාන කරන්න ඕන. මතකයේ තියෙන අයට ගරු සත්කාර සම්මාන කරන්න ඕන. ඊට මොකද මතකයට ගරු සත්කාර කිරීම මතකයේ පිණිස පවතිනවා කියන එක ඔයාලා තේරුම් ගන්නකො මෙහෙම. ඒ තමයි කාශ්‍යප බුද්ධ ශාසනයේ එක පොඩි නමකට මතකයේ තියෙනවා. තව පොඩි නමකට මතකේ නැහැ. මතකේ නැති එක්කෙනා මතකයේ තියෙන එක්කෙනා hina වුණා, ඔච්චම් කළා. ඒ කර්මයෙන් උපනෝපන් ජීවිතේ මතකේ නැහැ. චුල්ලපන්තක තෙරු. ඒ නිසා අනිත් අයට බන මතක නැහැ, කටපාඩම් නැහැ කියලා අවලාද, උපහාස, නින්දා, පීඩා කරන්න එපා. තමන්ගේ උගත්කමින් අනිත් අය පීඩාවට පත් කළා කියන්නේ තමන් මෝඩෙක් වෙලා උපදිනවා, අමනෙක් වෙලා ඉපදෙනවා. ඒ නිසා අනුන්ට ගරහන්න එපා. මතකයේ තියෙන අයට ප්‍රශංසා කරන්න. අනිත් අයට උදව් කරන්න මතකයේ පිණිස.